ඔබත් මමත් වෙනුවෙන් දීර්ඝ සසරේ මහා කල්ප අසංඛය ගණන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දුක් විඳලා තියෙනවා. ඔබත් මමත් වෙනුවෙන් අමා නිවන මතු කරන්න අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඇවිදලා තියෙනවා. ඔබත් මමත් මේ දීර්ඝ සසරේ අනාථ වෙලා ඉපදෙමින් මැරෙමින් යන මේ ගෝර සංසාරේ අනමරාග්න දුක් විඳගෙන යනකොට භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි මනෝප්‍ර නිදාන වශයෙන් මහා කල්ප අසංඛ්‍ය 9 වාත්ප්‍ර නිදාන වශයෙන් මහා කල්ප අසංඛ්‍ය 7ක් එතනින් පස්සේ පාරමී ධර්මයන් පුරාගෙන මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් ඔබත් මාත් වෙනුවෙන් සසර කොච්චර ඇවිද්දද එච්චර එපා පින්වත්නි අபிසම්බුද්ධත්වයේ පිණිස දුර්ගේශ්වරී වලට ගිහින් භාග්‍යවතුන් වහන්සේ කඳුපන්ති අතර ග්‍රීස්ම ඍතුවේ කොච්චර සක්මන් කළාද මොනතරම් ග්‍රීස්මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදිහට ඇවිද්දද ඇයි මේ සුන්දර අමා නිවන් මඟ සසර දුක නිමා කර ගැනීමේ පාර මා උදෙසා මතු කරන්න ඉතින් මම දවස් 2-3ක් පොලිමකට වෙලා උන්වහන්සේ වෙනුවෙන් හිටගෙන හිටියට මක් වෙනවද? ඒක ඇතුලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් සසර විඳපු දුකම දකින්ද? සසර විඳපු දුකම දකින්ද? ඉවසීමෙන් බලාගෙන ඉන්න තමන්ගේ අවස්ථාව එනකම්